දෙවනි vlog එක. අපි ඉන්න තැන අංකල් අපිට දෙන්න කියලා කිරිබිලු හදලා දුන්නා. අපි ඉන්න තැන ඉඳලා පයින් යන දුර තමයි උඩමළුවට. ඉතින් උදේ පාන්දරම කිරිබිලු පූජා කරන්න උඩමළු යනවා. අපි නතර වෙලා ඉඳපු තැන ඉඳලා උඩමළුවට රුවන්වැලි සෑයට තිබුණේ මීටර් 800ක වගේ දුරක්. ඉතින් උදේම අම්මයි මමයි පයින්ම මේ උඩමළුවටයි රුවන්වැලි සෑයටයි කිරිපිඬු පූජා කරන්න යන ගමන් දැක්ක නේද? තාම හඳත් පායලා තියෙනවා. අර ඈතින් පේන්නේ සඳහිරු සෑය. මේ වීඩියෝ එක ගිය අවුරුද්දේ පොසොන් කාලේ ගත්ත වීඩියෝ එකක්. මේ විදිහට මේ සරසලා තියෙන්නේ අනුරාධපුර අටමස්ථානවල පොසොන් කලාපෙට. මම දැන් ඉන්නේ රුවන්වැලි මහා සෑයට කිරිපිඬු පූජාව කරන ගමන්. රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලී සෑය ශ්‍රී ලංකාවේ ඇති ශාරීරික චෛත්‍යයක්. රුවන්වැලි සෑය අතීත මහා විහාරයට අයත් ප්‍රධානම දාගැබ. ඒ වගේම අටමස්ථාන අතරද ප්‍රධාන දාගැබ. රුවන්වැලි සෑය අටමස්ථාන හා සොළොස්මස්ථාන අතරට අයත් චෛත්‍යයක්.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වෙන්නේ රුවන්වැලි මහා සෑයයි. මේ තුල දඹරන් පිරිනිවන් පාන ආකාරයේ පිළිමයක්ද තැන්පත් කරලා තියෙනවා. දුටුගැමුණු රජතුමා විසින් ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ මේ චෛත්‍යයේ වැඩ නිමා කළේ දුටුගැමුණු රජතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා විසින්. රුවන්වැලි සෑයට දොරටු 4ක් වගේම ඒ දොරටුව කෙලින්ම වගේ මල් ආසන 4කුත් තියෙනවා. මේ මල් ආසනේ ටිකක් විශේෂයි වගේ පේනව නේද? ඒ මොකද කියනවා නම් අනිත් මල් ආසනවල වගේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් මේ මල් ආසනේ තැන්පත් කරලා නැහැ. මේ තමයි බටහිර දොරටුවට ඉස්සරහින් තියෙන මල් ආසනය. මේ බටහිර දොරටුවේ විශේෂත්වයක් තියෙනවා කියලා පුරාවෘත්තයක් තියෙනවා. මේ බටහිර දොරටුව කවදාවත්ම විවර කරන්නේ නැතිලු. ඒකට හේතුව විදිහට සැලකෙන්නේ නාගලෝකයේ නාගවැසියෝ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න එන්නේ මේ බටහිර දොරටුවෙන් කියලා තමයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. මේ තියෙන්නේ ලෝවා මහාපාය. රුවන්වැලි මහා සෑයේ කිරිපිඬු පූජාවෙන් පස්සේ අම්මයි මමයි ආවේ ජයශ්‍රී මහා බෝධියට කිරිපිඬු පූජ කරන්න. අර ඈතින් පේන්නේ අටමස්ථානවලට අයිති වෙන මිරිස වැටි දාගැබ. මගේ අනුරාධපුර ගමන අවසන් කරන්න කලින් මට හිතුණා ආයෙමත් තිසා වැව බලලම යන්න.
දවස් දෙකක ලස්සන ගමනකින් පස්සේ අම්මයි මමයි ගෙදර එන්න ලෑස්ති වුණා. මේ අපි ගෙදර එන්න අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකට එන ගමන් ගත්ත ලස්සන වීඩියෝ එකක්. ඉතින් ආයුබෝවන් අනුරාධපුර. ගෙදර යන්න බස් එකක් නෑ. දැන් මේ අනුරාධපුර පරණ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා අලුත් බස් ස්ටෑන්ඩ් එකට යන්න ටැක්සියක් හොයන ගමන් මගේ දැසින් හංගා සුහසනි මාගේ අම්මා කවි කවලි ඔබ දන් දුන්නු හින්දා හැම මොහොතේ මට හයියක් වුණා ඔබ වටිනවා මහ පෙරතරම් මට මගේ රත්තරන් අම්මා හැම සංසාරේ ඔබ හමු වේවා මගේම අම්මා වෙලා. ආයෙම මේ වගේ වීඩියෝ එකක් කරන් මම ඔයාලව බලන්න ඉක්මනින් එන්නම්. එතකන් මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bye.